ගොඩක් සම්පත් බදාගෙන හිඳ කවුද ජීවිත විඳින්නේ? Yeah. 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 ගොඩක් සම්පත් බදාගෙන හිඳ කවුද ජීවිත විඳින්නේ? විදින ජීවිත ඇති එවුන් ළඟ ගොඩක් වස්තුව නෑනේ රැඳුනේ. අනෙකුන් ගැන සොයන උන්ටම තමා පිළිබඳ නෑනේ සෙවුනේ. තමා කවුරුද සොයාගත්තා විඳින දිවියක් උරුම වන්නේ. ගොඩක් සම්පත් බදාගෙන හිඳ කවුද ජීවිත විඳින්නේ? විදින ජීවිත ඇති එවුන් ළඟ ගොඩක් වස්තුව නෑනේ රැඳුනේ. අනෙකුන් ගැන සොයන උන්ටම තමා පිළිබඳ නෑනේ සෙවුනේ. තමා කවුරුද සොයාගත්තා විඳින දිවියක් උරුම වන්නේ. දැන නොමැරි ඉන්නට උන්ම ආසා පොදි බඳින්නේ. දමන පෙට්ටිය VIPම ඌවත් සෙන්ට් කුප්පියයි නුඹේ දුගඳ නැසුවේ. වැපුරු දෙයමයි රජුට ඌවත් අස්වැන්නසේ විඳිනට ලැබෙන්නේ. දුකම විඳි දුගියාට පමණයි සැපය සැපයක් ලෙස පෙනෙන්නේ. ගොඩක් සම්පත් බදාගෙන හිඳ කවුද ජීවිතේ විඳින්නේ? විදින ජීවිත ඇති එවුන් ළඟ ගොඩක් වස්තුව නෑනේ රැඳුනේ. අනෙකුන් ගැන සොයන උන්ටම තමා පිළිබඳ නෑනේ සෙවුනේ. තමා පිළිබඳ සොයාගත්තා විඳින දිවියක් උරුම වන්නේ. ළඟ සුදු ඇඳුමෙන්ද නෑ මිතුරු හැම සෝතැවුල් නැගුවේ. සොහොන ළඟටම පැමිණි කවුරුද ඉන් පසුත් නුඹ සමග ආවේ. දිවිය ගත කළ විදිහම් මිස ලොව ගෙවූ ආයුෂ නැත වටින්නේ. ගොඩක් සම්පත් බදාගෙන හිඳ කවුද ජීවිත විඳින්නේ? විඳින ජීවිත ඇති එවුන් ළඟ ගොඩක් වස්තුව නෑනේ රැඳුනේ. තමා පිළිබඳ නෑනේ සෙවුනේ. තමා කවුරුද සොයාගත්තා විඳින දිවියක් උරුම වන්නේ. ගොඩක් සම්පත් බදාගෙන ජීවිතේ විඳින්නේ. ගොඩක් සම්පත් බදාගෙන ජීවිත විඳින්නේ. ගොඩක් සම්පත් බදාගෙන හිඳ කවුද ජීවිත විඳින්නේ? විදින ජීවිත ඇති එවුන් ළඟ ගොඩක් වස්තුව නෑනේ රැඳුනේ. අනෙකුන් ගැන සොයන උන්ටම තමා පිළිබඳ නෑනේ සෙවුනේ. තමා කවුරුද සොයාගත්තා විඳින දිවියක් උරුම